අද අපි හදන්න යන්නේ දේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් වෙන චිකන් ෂවර්ම හදන්නයි. අපි බලමු මේක හදන්න ඕන වෙන්නේ මොනවද කියලා. ලූණු, අමු මිරිස්, ගර්කින්, පොඩිවට කපාගත්ත චිකන්, ෂවර්මා රොටි. මේ ෂවර්මා රොටි එක අපිට කඩේ ගන්න තියෙනවා. ටොමැටෝ සෝස්, මයොනේස් මේකට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි මුලින්ම ලුණු ගෙඩිය කොටු හැඩයට කපා ගන්න ඕනේ. ඒ වගේම ගර්කින් ගෙඩියත් මේ හැඩයටම කපා ගන්නවා. ඊට පස්සේ අමු මිරිස් කරලත් හීනියට කපා ගන්න ඕනේ. අපි දැන් බලමු චිකන් ටික හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පොඩියට කපාගත්ත චිකන් වලට ලුණු, මිරිස්, ගම්බිරිස් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ චිකන් එක අපි මිනිත්තු 5ක් විතර සීසන් කරගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැඳි 2ක් විතර එකතු කරගන්නවා. තෙල් රත් වුණාට පස්සේ අපි විනාඩි 5ක් සීසන් කරගත්ත චිකන් ටික බැද ගන්නවා. චිකන් එකට ඔයාලගේ සැර අනුව මිරිස් එකතු කරගන්න පුළුවන්. මට සැර මදි වගේ නිසා මම තව මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට චිකන් ටික හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ ෂවර්මා රොටි එක අපි පොඩ්ඩක් රත් කරගන්නවා. මේ වගේ දෙපැත්තම රත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සෝස් මික්ස් එක හදා ගන්නවා. ටොමැටෝ සෝස් වලට මයොනීස් එකතු කරලා තමයි අපි සෝස් මික්ස් එක හදාගන්නේ. ඊට පස්සේ අපි බලමු ෆිලින් එක හදාගන්න හැටි. බැදගත්ත චිකන් එක භාජනයකට දාලා ඒකට කපාගත්ත මිරිස්, ගර්කින්, ලූණු එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි බලමු ෂවර්ම එක හදාගන්න හැටි. මුලින්ම රත් කරගත්ත ෂවර්මා රොටි එකට මේ විදිහට අපි සාදගත්ත සෝස් එක ගා ගන්නවා. ඊට පස්සේ සලාද කොලයක් මේ විදිහට තියලා ෆිලින් එක මැද්දෙන් තියා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රොටි එක ඔතා ගන්න ඕනේ.
රොටි එක දිග ඇරෙනවා වගේ නම් ඔයාලට පික් එකක් ගහලා ඒක රඳව ගන්න පුළුවන්. දැන් අපේ රසම රස චිකන් ෂවර්මා එක ලෑස්ති.